හොඳයි මම ඔයාලට කියලා දෙන්නම් Monox Plus application එකෙන් කොහොමද ලංකාවට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. මුලින්ම මේ පහළ තියෙන මෙනු එකේ මැද තියෙන transfer කියන option එකට යන්න ඕන. මොකද අපි මුලින්ම beneficiary කෙනෙක් save කරගන්න ඕන. මෙතන තියෙනවා recipient කියලා. එතන add new කියන button එක click කරලා අපිට beneficiary කෙනෙක් save කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මගේ account එකට සල්ලි transfer කරලා පෙන්නන්න. first name එක දෙන්න ඕන. පස්සේ second name එක, ඊට පස්සේ යවන කෙනාගේ phone number එක, ඊට පස්සේ මම මගේ account එකටම සල්ලි transfer කරන නිසා මම මෙතන self කියලා දානවා. ඊට පස්සේ continue, ඊට පස්සේ යවන කෙනාගේ රට, ඊට පස්සේ මෙතන option දෙකක් තියෙනවා. එකක් cash pickup කියන option එක. ඒ කියන්නේ ලංකාවේ bank account එකක් නැති කෙනෙකුට උනත් එයාගේ නම්බරට සල්ලි transfer කරන්න පුළුවන් system එකක් මේක. ඒ කියන්නේ ඕනම කෙනෙක්ගේ නම්බරට සල්ලි යවන්න පුළුවන්, එයාට cash collect කරන්න පුළුවන් ලංකාවේ ඕනම සම්පත් bank එකකින්. දැන් මම යවන්නේ මගේ account එකට නිසා මම bank transfer කියන option එක දෙනවා. ඊට පස්සේ මගේ account number එක දෙන්න ඕන. ඊට පස්සේ බැංක් එක සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ continue, ඊට පස්සේ detail ටික අපිට verify කරගන්න පුළුවන්. ඊට පස්සේ confirm and add. ඊට පස්සේ ඔයාට account එකට අදාළ SIM එකට OTP code එකක් එනවා. මගේ අනිත් phone එකේ SIM එක දෙන නිසා OTP code එක මට ඒ SIM එකට ආවා. ඊට පස්සේ මේ beneficiary save වුණා. ඊට පස්සේ මම මෙතනින් අයින් වෙනවා. මේ done කියන එක click කරලා ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මම add කරපු beneficiary මෙතන මේ beneficiary list එකේ ඉන්නවා. ඊට පස්සේ ඔයාලට හරිම ලේසියෙන් සල්ලි transfer කරන්න පුළුවන්. මේ අපි save කරපු beneficiary click කරනවා. ඊට පස්සේ අපිට යවන්න ඕන ගාන අපි type කරනවා මෙතන. ඔයාලට best rate එක හම්බ වෙනවා 4000ට වැඩියෙන් transfer කරන්න ඕන. 4000 හෝ 4000ට වැඩියෙන් මම මෙතන යවන්නේ 1000 නිසා 1000 select කරනවා. ඊට පස්සේ continue. ඊට පස්සේ මේක මගේ salary එක නිසා මම remittance category එක මෙතන select කරන්න ඕන. මගේ salary නිසා මම මේක salary කියලා select කරනවා. ඊට පස්සේ confirm and send. ඊට පස්සේ ලංකාවට සල්ලි ටික transfer වුණා.